කොහොමද ඔයගොල්ලන්ට ඊයේ දවසේම මම මේ YouTube එකේ බලන පාරක් යත්තම් දැක්කේ මේ මේ වීඩියෝ 3ක් බලනකොට එකපාරක් එනවා අර තක්කඩි කට්ටඩියේ මේ ගෑනු කෙනෙක් නිර්වත් කරලා මේ දාපු වීඩියෝ එකක්. ඇත්තට එතන මේ වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ මේ එක එක මතිමතාන්තර අනුව විශ්වාසයක් නැතුව වෙච්ච මේ වුණ කරදරයක් තමයි එතන වෙලා තියෙන්නේ. ඒක මේ නැතුව ඒ ගෑනු කෙනා මම මේ වීඩියෝ එක මම කරන්නේ මේ නිර්වත මේ තමන්ගේ රැකියාව විදියට නිර්වත කරන කාන්තාව ගැන නෙවෙයි. මේ ඒ කියන්නේ අත්වැරදි මේකෙන් හරි මොකක් හරි තමන්ගේ මේ විශ්වාස කරන මිනිසෙක් හරි මොනවා නිසා හරි නිර්වත් වෙලා ඒක දැන් මේ සමාජ මාධ්‍ය හරහා එක දිගින් දිගටම මේ සමාජගත කරන ගොඩාම පිරිමි. ඇත්තටම මම මේ පිරිමි ඇත්තටම මම පිරිමින්ට ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? මේ ගෑණි නිර්වත් වෙන්නෙත් පිරිමිනේ ඉස්සරහා. මේ පිරිමි එක ගෑණියයි පිරිමි මං හිතන්නේ එතන 5 දෙනෙක් විතර පිරිමි ඉන්නවා. පිරිමි ගොඩක් එකතු වෙලා එක ගෑණියෙක්ව නිර්වත් කරන දෙයක් තමයි මේ ඊයේ දවසේම ලක්ෂ ගාණක් මේ සමාජගත වුණේ. හරිනම් ලංකාවේ කාන්තා මේ හිංසනය ගැන ඔය කාන්තා කාර්යාංශ වලින් මේ ඉස්සෙල්ලම මේ වීඩියෝ එක සමාජගතන එක නවත්තන්න ඕනේ. ඒත් ඒ වැයින් අයටත් මේවා ඇස්සරෙන්නේ මේවා කුණුනේ අපේ මිනිසුන්ට කුණුගේ හරි රහයි කුණු. කුණු රස කර හරි ආසයි කුණු රස කරන්න. ඒකයි ගොඩක් මෙතන උනේ. ඉතින් මේකට කරදරයටපත් වෙච්ච කෙනා හරි මේ YouTube මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා ඉස්සෙල්ලාම පොලිසියට ගිහලා පැමිණිලි කරලා මේ වීඩියෝ එක සමාජගතනයක වෙනක ඒක නතර කරන්න. ඔයා යන්න පොලිසිය ලැජ්ජ වෙන්න එපා. අපිට ප්‍රශ්නයක් වෙච්ච දෙයක් ඒක ආයේ මේ ගිහිල්ලා නීති ඉස්සරහට ගිහිල්ලා නීතියේ ආධාරයක් පතන දේ ඒ ගැන ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඔයා නීතියට ගිහිල්ලා නීතියෙන් මේ වීඩියෝ එක ෂෙයා වෙන එක නවත්තන්න. මේ YouTube කරන අයට මේ නිර්වත කරන්න ඕන නම් තමන්ගේ තියෙනවනේ නිර්වත. ඒක පෙන්නලා විරවලා මේ views ගන්න පුළුවන් නේ. මං හිතනවා එහෙම කරා නම් හොඳයි කියලා. ගෑණියෙකුට කරදරයක් වුණාම ගොඩාක් පිරිමි ඉන්න උදව් කරන එක දැන් ඊයේ මම දැක්ක අර එයාපෝට් එකේ මේ කුවේට් එයාපෝට් එකේ කාන්තාවක් අර මේ ගෙදර ඉඳන් ඇඳුම් පිටින් ගිහිල්ලා මේ අර මල්ලි කෙනෙක් මේ කතා කරලා මෙයා කරනවා ඒ ඌත් මේ මම දැක්ක මේ වීඩියෝ එක මේ රස කර දෙපාරක් කොහෙන්ද දාලා තිබුණා මේ මම මේ කිසිම කෙනෙක් තරහට නෙමෙයි කියන්නේ ඒ වුණාට ගෑණියගේ නිර්වතක් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ channel එක හරහා මේ ප්‍රචාරය කරන්න හැදෙන හැම වෙලාවම හැම පිරිමියම හිතට ගන්න ඕනේ තමනුත් මේ ලෝකෙට බිහි වෙලා ඉන්නේ ගෑණියක් නිර්වත් වෙලා කියලා. ඒ ගෑණිය නිර්වත් වුණ නිසා තමයි අද ඔයා මේ ලෝකෙ ඉන්නේ කියන දේ තේරුම් ගන්න. ඒ වගේම ඔයා තාත්තා කෙනෙක් නම් ඔයා තාත්තා කෙනෙක් උනේත් ගෑණියක් නිර්වත් වුණ නිසා තමයි. ඔයා ඉස්සරහට නිර්වත් වෙලා ඉස්පිරිතාලෙට ගිහලා ඉස්පිරිතාලෙත් නිර්වත් වෙලා ගෑණියෙක්ගේ නිර්වත කියන්නේ මේ මිනිසුන්ට සේල් දාන්න දෙයක් නෙවෙයි. ගෑණියෙක්ගේ නිර්වත කියන්නේ ගෞරවණීය දෙයක්. ඒක මේ ගෑනු වැරදි කරන ගෑනු ඉන්නවා ඒක තමන්ගේ නිර්වත රස්සාවක් විදිහට කරන අය තියෙනවා මම ඒ ගැන නෙවෙයි මේ කියන්නේ යම් කිසි අත්තරදෙමකින් හරි තමන්ගේ අසරණකම නිසා හරි නිර්වත් වුණ ගෑනු කෙනෙක් නම් ඒ වීඩියෝ එක බැලුවාම තමන්ට තේරෙනවා නම් ඒ දේ සමාජගත කරන්න එපා තමන්ට ඒක දැනුවත් කරන්න නම් මේව නොපෙන්න මේ සමාජගත කරන්න මේ මොකද මේවා දැක්කම ඇත්තටම හිතෙන්නේ මේ පිරිමි පව් කියලා හිතෙනවා